හායි ගයිස් සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න අදත් අපි සුපුරුදු විදිහටම live chat with you and me radio segment එකත් එක්ක තමයි ඔයාලත් එක්ක එකතු වෙන්න අවිලා තින්නේ. ඉතින් අපි කියලා තියෙනවානේ අපි හැම මාසෙම පළවෙනි සතියේ රයිටර් කෙනෙක් එක්ක කතා කරනවා කියලා. ඉතින් ඔන්න අදත් ඔයාලා ආදරය කරන රයිටර් කෙනෙක් එක්ක තමයි මම අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඊට කලින් කියන්න ඕනේ. අද මගේ අනිත් පාර්ට්නර් නැහැ. අද අසනීප වෙලා හින්දා අද මන් තමයි තනියම මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් අපි එහෙනම් දැන් අපේ වැඩසටහනට යමු. මේ live chat with you and me radio segment with author සංජලී විහංගාල් ලියනගේ. හරි. ඉතින් කොහොමද ආයිබෝවන් සංජලී නංගී? අයිබෝවන්. ඉතින් කියන්නකෝ බලන්න කොහොමද ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ කියලා? මම නම් ඇත්තටම හොඳින් ඉන්නවා. මේ දවස් කියලා කියන්නේ දැන් අපි ගත්තත් එහෙම මේ යන්නේ ඔක්තෝබර් 1 වෙනි සතියනේ. ඉතින් අපේ මේ දවස්වල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ පැවැත්වෙනවා. එතකොට රයිටර් කෙනෙක් විදිහට මට ගොඩක් සතුටු දවස් කිහිපයක් මේ ගත වෙන්නේ. හැබැයි මේ දවස් ටිකේම මගේ කැම්පස් එකේ එක්සෑම් උත් තියෙනවා. ඉතින් පොඩක් ටෙන්ෂන් එක මිශ්‍ර වෙච්ච සතුටක් මේ වෙලාවේ හිතේ තියෙනවා. ඔව්. ඉතින් කියන්නකො බාන්න නංගි විස්තර ඔයා ගැන ඔයාගේ සම්පූර්ණ නම එතකොට පවුලේ විස්තර වගේ දේවල්. මං ගැන කිව්වතින් මගේ නම සංජලී විහංගා ලියනගේ. එතකොට මම පොත් කියන්නෙත් ඒ විදිහටම තමයි. මගේ පවුලේ විස්තර කිව්වතින් අම්මා තාත්තා අක්කා අයියා තමයි පවුලේ ඉන්නේ. තව අපේ චූටි පැටියෙක් ඉන්නවා. ඒ අපේ අක්කගේ. එයාලා තමයි ඉතින් මගේ පවුල. එතකොට තවත් මං ගැන විස්තර කිව්වොත් මම සබරගමුව විශ්වවිද්‍යාලයේ සිව්වන වසර ශිෂ්‍යාවක්. ව්‍යවහාරික විද්‍යාපීඨයේ ස්වභාවික සම්පත් අධ්‍යයන අංශයේ තමයි ඉගෙනම ලබන්නේ. විද්‍යාවේදී ගෞරව උපාධියක් හදාරමින් ඉන්නේ. එතකොට මේ යන්නේ ඒ අවසන් අවුරුද්දේ විභාගය. මම අර කලින් කිව්වත් වගේ ඒව තමයි. ඉතින් මං ගැන විස්තර කියනවා නම් තියෙන ඉතින් ඉස්සරහට විද්‍යාව පැත්තෙන් යනවා වගේම පොත් ලියන්නත් ආසාවක් හිතේ තියෙනවා. බලමු ඉතින් නේද මොනවා වෙයිද කියලා හිතාගන්න බෑනේ අනාගතයේදී. ඒවත් එක්ක බැලන්ස් කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. ඔව් සංජලී නංගි එතකොට මම ඊගාව ප්‍රශ්නෙට ඔයාට දෙන්න කලින් මට තව චූටි ගැටලුවක් තියෙනවා මම निराකරණය කරගන්න ඔයාගෙන් ඇහුවට කමක් නැද්ද? කමන්නේ. ඔයා දැන් කියවනේ ඔයා සබරගමු යුනිවර්සිටි එකේ ස්වභාවික සම්පත් අධ්‍යනාංශය කියලා. එතකොට ඒක ඔයා කිව්වා ඒක විද්‍යාවේදී ගෞරව උපාධියක් කියලා. එතකොට ඔයා මේ විද්‍යාවේදී ගෞරව උපාධියක් කරන ගමන් මේ පොත් ලියන එක එක්ක ඔයාට ඒක ගැටලුවක් නෙමෙයිද? ඔයා ඉගෙන ගන්න විද්‍යාව. එතකොට ඔයා පොත් ලියන්නේ පැත්තෙන් නෙමෙයි. ඔයා සාහිත්‍යමය පැත්තෙන් කෘති ලියන්නේ. මට චුට්ටක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. ඒක මෙහෙමයි ගැටලුවක් වෙන අවස්ථාවක් තියෙනවා. හේතුව තමයි දැන් විද්‍යාව පැත්තෙන් හදානවා කියන එකත් ඉතින් පහසු කාර්යය නෙවෙයි. මං කියන්නේ හැම විෂයක්ම හැම උපාධියක්ම යම් බැරෑරුම් සහගත කාලයක් එක්ක යන පොඩි සෙල්ලමක් නියතන තියෙන්නේ. ඒකට අපි ඒකට මනස යොදවන්න ඕනේ. ඒ වගේ අවස්ථාවන් වලදී මට චුට්ටක් අර රයිටර් බ්ලොක් කියලා අහලා තියෙන රයිටර් බ්ලොක් එක චුට්ටක් එන ගතියක් තියෙනවා ඉතින්. ඒ කියන්නේ ඒකට මනස යොදවන්න අපහසු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අනික් අතට අර කියන්නේ ඩිග්‍රී එකෙන් එන ප්‍රෙෂර් එක මම බැලන්ස් කරන්නත් ඔය මගේ රයිටින් කියන එක කියන්නේ ලියවිල්ල භාවිතා කරනවා. ඒ කියන්නේ මනස සංසුන් කරගන්න එක ක්‍රමයක් විදිහටත් මම ලියවිල්ල තමයි සිදු කරන්නේ. ඉතින් එතකොට අර විද්‍යාවයි සාහිත්‍යයි කියන එකත් අපිට විද්‍යාවත් සාහිත්‍යමය වශයෙන් ලියන්න පුළුවන් නේ. ඉතින් එහෙම බැලුවාම
මං හිතන්නේ ඒ දෙක එකට ගැටෙනවා කියලා. එකත් එකිනෙකා හා සම්මිශ්‍රණයක්. හැබැයි මම විද්‍යාව මුසු කරලා ලියනවා අඩුයිනේ. මොකද අපි කතාවක් ලියනකොට අපිට එක එක විදිහට ලියන්න පුළුවන්. නමුත් මම ලියන්නේ හැමෝටම හැම පුද්ගලයෙක්ටම එක හා සමානව තේරුම් යන කතා තමයි ලියන්නේ. එතකොට මම ඒකට විද්‍යාව මුසු කරනවා කියන්නේ විද්‍යාව හා සම්බන්ධ දැනුම අඩු කෙනෙක්ට කියවන්න අමාරුයි කියන්නේ. අනාගතයේදී මම එහෙම ලියන්න නැතුව ඉඳී කියලා කියනව නෙවෙයි. ලියන්නත් පුළුවන්. ඒනොට දැනට මම එහෙම ලියන්නේ නැහැ. ඉතින් එතකොට මම අර වෙනම පැත්තකට මගේ ඔළුව ගෙනියන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවට චුට්ටක් ওই දෙක ගැටෙන අවස්ථාවල් එනවා. ඔව් නංගි එතකොට නංගිට කියන්න පුළුවන්ද නංගි මේ කතා ලියන්න පටන් ගන්න. නංගි පොත් ලියන්න පටන් ගන්න මොකක් හරි ප්‍රධාන හේතුවක් හරි නංගිව පොළඹවන්න මොකක් හරි හේතුවක් තිබ්බද මේ කතා ලියන්න? ඇත්තෙන්ම එහෙම ගත්තොතින් ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. මම පුංචි කාලේ ඉඳන් ලිව්වා කතා. කියන්නේ සෑහෙන මේකට හේතුවක් වුණේ පොත් කියවීම. මම අකුරු කියවා ගන්න වචනයක් අර අකුරු එකතු කරලා කියව ගන්න පුළුවන් කාලේ ඉඳන් පොත් කියෙව්වා. ඒකට ලොකුම හේතුව උනේ අක්කයි අපේ තාත්තයි. කියන්නේ තාත්තා පොත් ගෙනත් දෙනවා අක්කට කියවන්න. එතකොට ඒව දැක්කම මමත් අර ඉන්ස්පයර් වෙනවා. ඒ නිසා මමත් පොත් කියවනවා. ඊට පස්සේ ඒ විදිහට පොත් කියවන ආසාවත් එක්ක මට හිතෙනවා මගේම කතාවල් ලියන්න ඕනේ කියලා. එතකොට මම 5 වසරේවත් නෙවෙයි ඊටත් පොඩි මම මගේම කතාවක් ලියනවා ඉතින්. ඒ කියන්නේ ඔය half sheet කොල එකතු කරලා මැද්දෙන් ස්ටෙප්ලර් එකක් ගහලා පොතක් හදාගෙන කවර් එකටත් මගේ චිත්‍රයක් දාලා ඒ කියන්නේ මට චිත්‍රයක් ඉන්නත් පුළුවන්. ඉතින් චිත්‍රයක් ඇඳලා කතාවේ නමක් දාලා ඊට පස්සේ කතාව ඉතින් ලියනවා. ඒක තමයි මං හිතන්නේ ආරම්භය වුණේ. ඒත් ඊට පස්සේ ඉතින් අර අධ්‍යාපන කටයුතු ඒවා මේවත් එක්කව මම ගැරිලා ගියා. ඊට පස්සේ ආපහු මේ මගේ පුරුද්ද තිබ්බ රැට නිදියන්න ගියාම මේ රෑ ඒ කියන්නේ නිදා ගන්න වෙලාව වෙනකන් නිින්ද යනකන් මම කරන්නේ එක එක හිතින් කතා හදනවා. අද එක එපිසෝඩ් එකක් නම් පහුවදාට තව එපිසෝඩ් එකක් ඒ විදිහට කතාවක් හදනවා. එකක් ඉවර වුණාම තව එකක්. ඉතින් මම ඕක දවසක් අපේ අක්කත් එක්ක කිව්වා. ඉතින් අක්කා ඔය අහනවා රැට කතාව අහගෙන ඉන්නවා. ඉතින් මට හිනත් වෙනවා මේ අනිත් අයට පද හදනවා කියලා. ඉතින් කොමරිය ඔහොම ඉඳලා මේ මං දවසක් ඉස්කෝලේදීත් ඕක කිව්වා. යාළුවොත් එක්ක මම මෙහෙම මේ කතා හදනවා බං මේ උඹලට කියන්නද කියලා. ඒ කියන්නේ යාළුවත් හරි කියවීමට අබ්බැහි වෙච්ච පිරිසක් හිටියේ මගේ යාළුවෝ. ඊට යාළුවා කිව්වා මේ අඩේ මේ මරු ඉතින් කියහන් කියලා. ඊට පස්සේ මම මේ යාළුවට ඒ කතාව කිව්වා. දැන් ඕක කියන් යනකොට අපිට එක දිගට අහන් ඉන්නකොට ටිකක් කරදරකාරීනේ කොච්චර උනත් කතාවක් අපි කියවනවා වගේවත් බලනවා වගේවත් නෙවෙයිනේ. ඊට පස්සේ යාළුවා තමයි සජෙස්ට් කළේ ඔක ලියමු කියලා. ඔක ලියන්න ලියලා එවන්න කියලා. දැන් අපි ඒ කාලේ පාවිච්චි කරන්නේ අපේ ෆෝන් අපි පාවිච්චි කරන්නේ නැහනේ. ඒතකොට අපිට තිබ්බ අපේ තාත්තලා අම්මලාගේ ෆෝන්. ඒතකොට අපි ඒ වගේ WhatsApp හිටියා. ඒ පාරේ මම මේ WhatsApp එකට group එකක් හදලා දැන් කතාවක් ලියනවා. ඒකට දානවා. ඔහොම තමයි ඉතින් එයාලා තමයි මුලින්ම කියවන්න දුන්නේ. ඒකෙන් තමයි පෙළඹවීම ඇති උනේ. සයිබරේ ඒ කියන්නේ FB එකට එනකන් ගමන ගැන කිව්වොත් ඒක හරි සංකීර්ණයි. මුලින්ම මම කියන්නේ එහෙම ඩිජිටල් මාධ්‍යයේ කතා කියවුවා G+ Google+ කියන මෘදුකාංගයෙන්. එතකොට ඒකෙන් කියවලා ඒකේ දැන් ලියනවත් පේනවනේ දැන් මම යාළුවන්ටත් ලියනවා. ඔය ඒකම සමාන කාලේ වගේ. එතකොට එහෙම ලියලා එතනින් තමයි ඊට පස්සේ වෙන ඇප් එකකට ගියා. ගොඩක් කට්ටිය Google+ එක නැති වුණාට පස්සේ වෙන ඇප් එකක් තිබුණා මීපී කියලා. අපි ඊට පස්සේ ඒකේ ගොඩක් රයිටර්ස්ලා කතා ලියන්න පටන් ගත්තා. ඒකෙන් ඊට පස්සේ මමත් ලියන්න පටන් ගත්තා. ඒවත් එක Google+ එකේ දාන්න යනකොටම වගේ තමයි අර අයින් කළේ. ඊට පස්සේ මමත් ලියන්න පටන් ගත්තා. ඒකෙන් පාඨක පිරිසක් ඇති වුණා. ඔහොම තමයි ඉතින් ඒ කියන්නේ පෙළඹුණේ කතා ලියන්න. මේ විදිහට ලියන්න ඉතින් පෙළඹුණේ එහෙම. ඔව් නංගි. එතකොට නංගි මේ කතා ලියන්න පටන් ගන්නේ කොයි කාලේ වගේද? අර කිව්වත් වගේ මේ පාසල් කාලේ තමයි ආරම්භ කළේ. එතකොට අර යාළුවන්ට ලියන එකෙන්නේ පටන් ගත්තේ. එතකොට මම හිතන්නේ 2000
දාසේ අග වගේ ඊට පස්සේ O level වලින් පස්සේ මම යාළුවන්ට ලියලිය හිටියා ඒ විදිහට කතා. ඔය මීවී එකට එහෙම ලියන්න ගත්තේ 2018 17 වගේ කාලේ. මම A levels උත් ඉවර වෙලා 2019 අග තමයි FB එකේ කතා ලියන්න පටන් ගත්තේ. ඒ කියන්නේ A levels උත් ඉවර වෙලා තමයි මම ආවේ FB එකට. ඔව් එතකොට නංගිගේ වයස නම් හදාගන්න පුළුවන් අපිට නේද එතකොට? ඔව් ඉතින් නේ අර කෙලින්ම අහන්න එපා කියනවනේ මට. එතකොට නංගි එතකොට දැන් සංජලී නංගි කතා ලියනකොට ඒ කතා නිර්මාණයේදී ඔයා මොන වගේ චරිතද ඒකට යොදා ගන්න කැමති? ඒ කියන්නේ මේ වෙනකොට නිර්මාණය කරලා තියෙන්නේ මොන වගේ චරිත ඇතුළත් කරපු කතාද ඔයා? මම ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නේ අර එකාකාරී චරිත නෙවෙයි කතාවෙන් කතාවට වෙනස්. හැබැයි ගොඩක් වෙලාවට අපි දැන් ප්‍රධාන චරිත දෙකක් ගන්නවනේ. ප්‍රධාන චරිත දෙකක් ගත්තාම ගොඩක් වෙලාවට අපි දැන් ගැහැණු ළමයව මම එක එක අයව නිර්මාණය කරලා තියෙනවා. සමහරු අහිංසකයි. අහිංසකයි කිව්වට අර තමන්වත් බලා ගන්න බැරි තරමට අහිංසක එහෙම නෙවෙයි. එයාලා හැමෝගෙම අර මිශ්‍රණයක් තියෙනවා ගතිවල. අහිංසක කෙනත් කාලි වෙන අවස්ථා තියෙනවනේ. ඒ අවස්ථාත් ඒ කතා ඇතුලේ තියෙනවා. ඉතින් තනිකර අහිංසක කළා නැහැ. එතකොට ඒ වගේම තමයි තව කිව්වොතින් තමන්ගේ ජීවිතය අඩියට වැටුණත් නැගිටින ගෑන් ළමයි ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තොතින් එහෙම සාමාන්‍ය ජීවිතය අපි සාමාන්‍ය පුද්ගලයන් අහිංසකත් නෑ රණ්ඩු කෙක්කකුත් නෙවෙයි කියන්නේ සාමාන්‍ය චරිත ඉන්නවා. ඒතකොට ඒ වගේ කෙනෙක්ට එකපාරට ජීවිතේ අභියෝගයක් ආවොත් කොහොමද එයා ඒකට මුහුණ දෙන්නේ? අන්න ඒ විදිහට ලියපු ගැහැණු චරිත ඉන්නවා. ඒ වගේ විවිධාකාර ගැහැණු චරිත ලියනවා. ඒ වගේම තමයි දැන් අර කිව්වතගේ ප්‍රධාන චරිතය ගත්තොත් පිරිමි චරිතය ගොඩක් වෙලාවට මේ ශක්තිමත් චරිත මම ගොඩනගන්නේ. අර අපි කියනවනේ කොඳුයට පෙළ නැති පිරිමි එහෙමයි මම ගොඩනගනවා හරි අඩුයි. හරිම ශක්තිමත් පෞරුෂයක් තියෙන පිරිමි චරිත තමයි ගොඩනගන්නේ. එයාලා බොහෝ වෙලාවල් වලට ගෑල් ළමයින්ට හරිම සපෝටිව්. තමන්ගේ ගැහැණු ළමයට හරිම ආදරණීයයි සපෝටිව්. එතනින් එක තැනක් තිබුණා එහෙම වෙනස් වෙච්ච චරිතයක් මම ගොඩනගපු. හැබැයි එයත් හරිම ශක්තිමත් පෞරුෂයක් තියෙන්නේ. ඒ නමුත් එයාගේ ජීවිත කතාව චුට්ටක් වෙනස් වෙනවා. ඒක ඉතින් ඒ වියලි කපුල් නවකතාවේ. ඉතින් ඒක කියවලම තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. ඔව් නංගි. එතකොට ප්‍රධාන දෙයක් තියෙනවා. අපි ඒක අන්තිමටම කතා කරමු කියලා මම දැනට ස්කිප් කරලා මට කියන්නකෝ නංගි මේ වෙන විට කතා කොච්චර විතර ප්‍රමාණයක් ලියලා තියෙනවද? ඒ කතා ගැන කිව්වොත් අපිට පුංචි විස්තරයක් කරන්න පුළුවන් ඒවාට. මේ වෙනකොට මම හිතන්නේ කතා 20කට විතර ළඟා වෙන්න ලියලා තියෙනවා. එතකොට ඒ අතර තියෙනවා නවකතා තියෙනවා ඒ වගේම කෙටි කතා තියෙනවා. කෙටි කතාත් කොටස් කිහිපයක කතා සහ තනි කතා කියලා කියන්නේ තනි කොටසේ කතා තියෙනවා. එතකොට ඒ කතා ගැන කිව්වොත් ඉතින් ඒව එකිනෙකට ගොඩක් වෙනස් කතා. මේ වෙනකොට ඒ වගේ කතා 3ක් කියන්නේ මම FB ලියපු කතා 3ක් පොත් වෙලා තියෙනවා. අනිත් ඒවා තාමත් FB එකේ හැමෝටම කියවන්න මම සැලසලා තියෙනවා. හැබැයි ඒ තීරණය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්. කොයි විදිහට වෙයිද කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඒ හැම කතාවක් අතරෙම හරිම මේ ආදරණීය චරිතත් එක්ක යන විවිධාකාර ආදරේ පැතිකඩවල් ගැන කතා කරන්න මම මේ උත්සාහ කරලා තියෙනවා. ඔව් නංගි. එතකොට දැන් නංගි කිව්වා නංගි කතා 20කට විතර ආසන්න ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. එතකොට ඒකෙන් කතා 3ක් මේ වෙද්දී පොත් විදිහට ඇවිල්ලා එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔහොම කතා නංගි ලියනකොට නංගි පටන් ගත්ත දවස් ඉඳන් මේ දක්වා ඔය කතා ලියාගෙන එන ගමන් මගේ නංගිට මුහුණ දෙන්න වෙච්ච අභියෝග තියෙනවද? අභියෝග කියන්නේ මට අර කියන්නේ දරුණු ගණේ අභියෝග හම්බ වෙලා තියෙනවා අඩුයි. මොකද මම හරි පාඩුවේ මගේ ගමන යන කෙනෙක්.
හැබැයි මට දැන් මගේ පළවෙනි පොත ආවේ 2022 වර්ෂයේ දෙවෙනි පොතත් 2022 වර්ෂයේ නමුත් මම දීර්ඝ නිවාඩුවක් අරගෙන මගේ තුන්වෙනි පොත ආවේ 2024 වර්ෂයේ. ඒ දීර්ඝ නිවාඩුවට හේතු වුණේ අර අයියා කලින් ඇහුවා වගේම අර විද්‍යාවයි සාහිත්‍යයේ පොඩි ගැටුම අන්න ඒක මට ආවා. ඒකත් එක්ක මට රයිටර් බ්ලොක් එක ආවා. ඒ රයිටර් බ්ලොක් එක ආවම මිදෙන්න හරි අමාරුයි. ඒ රයිටර් බ්ලොක් එකත් එක්ක මට ලියවිල්ල ටිකක් කියන්නේ අත්හැරුණා එපා වුණා වගේ වුණා. මොකද අපි මනස නිදහස් කරගන්නනේ ලියන්නේ. මට ලියන කෙනෙක් පීඩනයක් එල්ල වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක මගෙන් චුට්ටක් ලිවීම මග ඇරුණා. අන්න ඒ වෙලාවේ මම දන්නේ එකෙන් කොහොමද ගොඩාවේ කියලා මමම තනියම ආයිම කතා කියවලා අනිත් අයගේ කතා බලනකොට එයාලට කමෙන්ට් හම්බ වෙනවනේ ඒවත් කියවනවා. එතකොට මාව ආපහු ඉන්ස්පයර් වුණා දෙයියනේ මම මෙහෙම ලියපු කෙනෙක් නේ. ඇයි මේ නවත්තන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ මම මේ අභියෝගයට මූණ දුන්නා මාවම ශක්තිමත් කරගෙන. ඊට පස්සේ ගත්තොත් එහෙම සමහර වෙලාවට කියන්නේ අපි එහෙම ලියාගෙන යනකොට ගොඩක් කට්ටියගෙන් ඉතින් අර අපිට හොඳ වගේම නරක දේවලුත් හම්බ වෙනවනේ. ඒ වගේ හම්බ වෙච්ච අවස්ථා තිබුණා. හිත රිදිච්ච අවස්ථා තිබ්බා. අඬපු අවස්ථා තිබුණා. සෑහෙන්න ඉතින් ඒ වගේ අවස්ථා හම්බ වෙලා තියෙනවා. නමුත් අර මම පාඩුවේ මගේ ගමන යන කෙනෙක් නේ. ඉතින් ඒවා මට රුකුලක් කරගෙන ඒවෙන් අත්දැකීම් අරගෙන පාඩම් ඉගෙනගෙන මම තනියම ඉතින් ඒ ගමන යනවා. මතක් කරන්න මේ වෙනුවෙන් මට සහාය වුණු මගේ පාඨකයෝ දයනන්ද වෙනකම්ම මම හිතන්නේ ඉදිරියට තියාලා මාත් එක්ක ඉඳි එක දිගට වෙනසක් නොපෙන්වා මාත් එක්ක නැඳී ඉන්න මගේ පාඨකයෝ මතක් කරන්න ඕනේ. යාළ නැත්තම් මම ආයි ලියන එකක් නැහැ. ඒ වගේම මාත් එක්ක හැම අවස්ථාවකදීම හයියට හිටපු මගේ සහෝදර ලේඛක ලේඛිකාවෝ ප්‍රකාශන ආයතන හිම්කරුවෝ ඉතින් ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. එතකොට දැන් නංගි කිව්වා මේ වෙනකොට නංගිගේ පොත් තුනක් මුද්‍රණය වෙලා එළියට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් නංගි කැමතිද පොත් තුන ගැන පොඩ්ඩක් කතා කරන්න? අපි ඒ පොත් ගැන කතා කළොත් මගේ පළවෙනි පොත වේදාංශී. ඒක සෑහෙන්න සයිබරයේ කලබවපු පොතක්. මොකද ඒ වෙනකොට ගොඩක් ඔය දමිළ සිංහල කියන කතා හරි අඩුයි දකින්න. මං හිතන්නේ මං වැඩිය දැකලා තිබුණෙම නෑ. ඉතින් එතකොට දමිළ තරුණියකුත් සිංහල තරුණියකුත් වටා ගෙතිච්ච කතාවක් තමයි මේක. මේක අපිට කැටගරි කරන්න බලන් ආත්ම කතා ගණයට ඊට පස්සේ අර වලව් කතා ගණයට ඊට පස්සේ ජාතීන් දෙකක් ආගම් දෙකක් සංස්කෘතීන් දෙකක් විදිහට වෙන් කරන්න පුළුවන්. ඒ වගේම එක ගොඩක් ආදරය සෙනෙහස මිත්‍රත්වය කියන එක කැටි වෙලා තියෙන හරි සුන්දර නවකතාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. සෑහෙන ප්‍රතිචාර හම්බ වෙච්ච ආදරණීය කතාවක්. දෙවෙනියට ගත්තොත් මම ලිවේ නුඹ රිතුවා කියන පොත කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් පිට වුණේ. එතකොට නුඹ රිතුවක් කියන පොත ලියනකොට ඒක අපි වර්තමාන සමාජයත් එක්ක යන හරි අහිංසක තරුණියක් සහ දඩබ්බර පිරිමියෙක් අතර තියෙන හරි සුන්දර ආදර කතාවක්. මම කියවනේ අහිංසක චරිත ගොඩනගකොට එයාලා සමහර වෙලාවට කාලි වෙන අවස්ථා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදීත් එහෙම වුණා. එම චරිතයක් මං ගොඩ නැගුවා. එතකොට ඒක හරිම කියන්නේ අර CID පැත්තත් එක්ක යන කතාවක්. ඒකත් අන්තිම වෙනකන් ඔයාලට ගෙස් කරන්න අර කියන්නේ කුතුහලයේ සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන කතාවක්. වේදාංශිත් එහෙමයි, නුඹ රිතුවක් එහෙමයි. ඒ දෙකම ඒ විදිහ. ඊට පස්සේ ඊට කලින් කිව්වා වගේ තුන්වෙනි පොත උනේ වියලි කොපුල්. මං කලින් කතා කරපු පොත. එතකොට ඒකෙදිත් පිරිමියෙක් දඩබ්බර වගේම ශක්තිමත් පෞරුෂයක් තියෙන පිරිමියෙක් සහ තරුණියන් දෙදෙනෙක් වටා තමයි ඒ කතාව ගොඩ නැගුණේ. තරුණියන් දෙදෙනෙක් කියන්නේ දැන් අපි සමහර වෙලාවට ගොඩක් බහුතරයක් කතාවල අපි දකින්නේ ප්‍රධාන චරිතයේ ගෑනු ළමයා හරිම අහිංසකයි හොඳයි නම් අනිත් චරිතේ හරි නපුරුයි නිකන් හරි තරංගකාරී ඒ විදිහට.
බාධා පමුණුවන ඒ වගේ චරිත. නමුත් මේකෙදි චරිත දෙකම මම ගොඩ නැගුවේ හරිම මේ ආදරණීය අහිංසක ඒ විදිහට. ඉතින් එතකොට අන්න ඒකයි මම කියන්නේ අර කෙනෙක්ට ඒක හරි අපහසු වෙනවා කියලා තීරණයක් ගන්න ඔය කතාව කියවනකොට. ඉතින් ආරාධනා කරන මේ නවකතාවත් කියවලම කියන්න කියලා. ඒකත් අවසානයේ දක්වා ඔයාලව කුතුහලයෙන් අමුතුම හැඟීමකින් පුරවන්න පුළුවන් කතාවක්. ඉතින් මම මේකෙදි ස්තුතිවන්ත වෙන්න ඕනේ නිසංසලාක්කට නිසා ප්‍රකාශන ආයතනයේ අධිපති. හේතුව තමයි ඇය නොහිටින්න මම මෙච්චර දුරක් එන්නේ නැහැ. පොත් තුනක් කරන්න තරම් දුර එන්නේ නැහැ. ඒ වගේම තවත් පොතක් මුද්‍රිත මාධ්‍යයෙන් පිට වුණා. ඒ කියන්නේ ඒක මේ ආසන්නයේ පිට වුණා. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ මුද්‍රිත මාධ්‍ය පොත් තුනක් තමයි කලින් පිට වෙලා තිබුණේ කියලා. එතකොට මගේ අලුත්ම පොත මැයි මලක් එකත් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් තමයි සැප්තැම්බර් මාසයේ තමයි පිට වුණේ අලුත්ම පොත. මැයි මලක් ආවේ බටහිර අහස ප්‍රකාශන ආයතනයෙන්. සචින් අක්කටත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතකොට ඒක ගැන කතා කරොත් එක හරි ආදරණීය කතාවක්. ඒක මුලින් ඉඳන් අගට වෙනකම්ම ඔයාලට හරිම කියන්නේ නිදහස් මනසකින් යුතුව කියවන්න පුළුවන් කතාවක්. සරසවි පෙරදිනේ සරසවි වටා ගෙවිනු ආදර කතාවක්. ඒක ඔයාලා කියවලම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒකේ අවසානයේ වෙනතුරුම ඔබට හිතා ගන්න බැරි කතාවක් වෙයි කියලාත් මම හිතනවා. ඉතින් ඒ ටික තමයි කියන්නේ. ඔව් නංගි. එතකොට ඔයාගේ දැන් මැයි මලක් කියන පොත ළඟදී එනව නේද? ඒකయ్యා ඇවිල්ලා තියෙන්නේ සැප්තැම්බර් මාසයේ තමයි මුද්‍රණයෙන් පිට වුණේ. මේ වෙනකොට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඒක තියෙනවා. ඔයාලා ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. එතකොට මම අපේ මේ රේඩියෝ සෙග්මන්ට් එක අහන අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරනවා ඔයාලා කැමති නම් මැයි මලක් අරගෙන කියවන්න කියලා. ඒ වගේම තමා නංගි මම දැනගන්න කැමති දැන් නංගි කිව්වනේ දැන් නංගි මුහුණු පොරත හරහානේ ඔයාගේ දැන් මේ කතා ඔයාගේ පාටිය අතරට යන්නේ. ඉතින් නංගි මේ දැන් මුහුණු පොත හරහා මේ කතා ලියන එක දැන් නංගිට අවුරුදු 5-6ක් වගේ නංගිට තියෙනවනේ එක්ස්පීරියන්ස් එකක්. එතකොට මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක නංගිට දැන් FB එකේ කතා රචනා කරන අය ගැන මොකද හිතෙන්නේ? යාලට කියන්න දෙයක් තියෙනවද? ඇත්තම කිව්වොත් මේ ඉස්සරට වඩා සෑහෙන්න ප්‍රමාණයක් නවක අපේ කියන්නේ අලුත්ම කට්ටිය බිහි වෙමින් පවතිනවා නවකතා ලියන විශේෂයෙන්ම FB එක හරහා. මොකද ඒක ලොකු තෝතැන්නක් නවක ලේඛක ලේඛිකාවන්ට බිහි වෙන්න. මොකද ඉස්සර අපි අනිවාර්යයෙන්ම එක්ක පත්තරයකට ලියන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොහෙට හරි මුද්‍රිත පොතක් විදිහට ඒක එළියට දාන්න ලබා දෙන්න ඕන ප්‍රකාශන ආයතනයකට. නමුත් දැන් එහෙම නැහැ. දැන් ගොඩක් වෙලාට මේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වෙනත් ඇප් සහ FB පාදක කරගෙන ගොඩක් නවක ලේඛක ලේඛිකාවෝ බිහි වෙනවා. ඉතින් කියන්නේ අර මම පරණයි කියනව නෙවෙයි, එහෙම නෙවෙයි. මං කියන්නේ අර අපිට වඩා දැන් අලුත් අය බිහි වෙනවනේ වයසින් අඩු නංගිලා මල්ලිලා ගොඩාක් අය එනවා. අපිට වඩා වැඩි මහල් අය අලුතෙන් ලියන්න පටන් ගන්න අය ඉන්නවා. ඉතින් මේ හැමෝම හරි සුන්දර ගමනක් යනවා. කියන්න කියලා ඉතින් තියෙන කෙනෙක් මං එහෙම ලොකු උපදෙසක් දෙන්න පුළුවන් මට්ටමක් කෙනෙක් නෙවෙයි. එනට අර මං හිතනවා හැමෝටම අවස්ථාව ලබා දෙන්න ඕනේ තමන්ගෙම දෙයක් කරන්න. ඒ කියන්නේ තමන්ගේ මොකද්ද අපි ඒකට කියන්නේ? ඒකට කියන්නේ තමන්ගේ දෙයක් කරන්න. තමන්ට ආවේනික ශෛලියකින් තමන්ට ආවේනික ක්‍රමයක් ඔස්සේ තමන්ගේ ලියවිල්ල කරගෙන යන්න. තමන්ගේ දෙයකින් ඉදිරියට යන්න බලන්න. කොයි වෙලේකවත් අර අනුන්ගේ දෙයක්
තමන්ගේ විදිහට කරන්න හිතන්න එපා. අනුන්ගේ දෙයකින් පොඩිමවත් දෙයක් ගන්න නැතුව තමන්ගේම විදියකට තමන්ගේ ආරයකට ඉදිරියට යන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. තමන්ම බ්‍රෑන්ඩ් එකක් කරගන්න තමන් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න. ඔව් නංගි. ඉතින් අපිට කාල වේලාවත් හරස් වෙන හින්දා අවසාන වශයෙන් නංගිගේ ඉදිරි වැඩ කටයුතු ගැන කියලා අපි පාඨකයන්ට තව විශේෂ පණිවිඩයක් දෙන්නත් තියෙනවා. එතකොට ස්තුති කරන්න කට්ටිය ඉන්නවා නම් නංගි ඒවත් එකතු කරලා නංගිගේ ඉදිරි වැඩ කටයුතු ගැන අපිට ටිකක් කියන්නකෝ. ඉදිරි වැඩ කටයුතු කිව්වොත් දැන් මේ 2024 ඉවර වෙලා දැන් 2024 දී මම එක පොතක් කළා 2025 දීත් එක පොතක් කළා දැන් 25ත් ඉවර වෙන්න යන්නේ මම සමහරවිට අවුරුද්දට එක පොතක් ගන්න කෙනෙක් කැමති හිතාගෙන ඉන්නවා මේ 2026ට වෙනසක් කරන්න කියලා මම දන්න එක හිම වෙයිද නොවේද කියලා නමුත් හිතේ කොනක හැම අදහසක් තියෙනවා ඉතින් ඒක තමයි ඉදිරි වැඩ කටයුත්තකට කියලා පොත් පැත්තෙන් කරන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ ඉගෙනීම පැත්තෙන් උපාධිය අවසන් කළා. ඉතින් රැකියාවක් සඳහා යොමු වෙන්නේ ඒවා තමයි. ඉතින් කියන්න තියෙන්නේ මගේ පාඨකයන්ට බොහොම ස්තුතියි. මම හරි ආදරේ යාලට මාත් එක්ක මම ලියන්න ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් වෙනසක් නැතුව ඉන්න හැමෝටම. මොකද අර රයිටර් බ්ලොග් එකත් එක්ක මම වියලි කපුල් භාගයක් ලියලා ඉන්නකොටම මට රයිටර් බ්ලොග් එක එන්නේ. එතකොට දීර්ඝ කාලයක් ඕන් මං වෙනුවෙන් බලන් හිටියා. ඒක නැවත ආදරයෙන් මම ආවම වැළඳගත්ත කතාව මාව එයාලා අතට පිළිගත්තා. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඉතින් ඉඳන් අද වෙනකම් මාත් එක්ක අකුරක් ගාන එකතු වෙච්ච හැම පාඨකයෙක්ටම ඒ වගේම ඉදිරියට එකතු වෙන්න ඉන්න අයටත් දැන් අලුතෙන් එකතු වෙමින් ඉන්න අයටත් බොහොම ස්තුතියි. ඒ වගේම මතක් කරන්න ඕනි ආයෙමත් මාව මේ පොත් ප්‍රකාශන ලෝකයට ගෙනාව නිසංසලා අක්කව නිසා බුක්ලෑන්ඩ් එකේ අධිපති ඒ වගේම සචේන්‍ය අක්කව වටහිර අහස පබ්ලිකේෂන් එකේ අධිපති. එතකොට අක්කලා දෙන්නට බොහොම ස්තුතියි මාව මේ තරම් දුර හයියට අල්ලගෙන එකගෙන ආවට. ඒ වගේම ඉතින් මගේ පවුලේ හැමෝටමත් ස්තුති කරන්න ඕනිනේ. කියන්න තියෙන ඉතින් වේදාංශී නම්බරිතුවක් වියලි කපුල් වගේම මෙයි මලක් මගේ අලුත් පොතත් ඔයාලගේම ඔයාලගේ පොත් රාක්කයට එකතු කරගන්න කියලා තමයි මොකද ඒකත් හරි වෙනස් කතාවක් මීට කලින් කතා කියවලා නැති කෙනෙක් ඉන්නව නම් ඒ කෙනෙක්ට උනත් අරගෙන බලන්න පුළුවන් මම හිතනවා මම මේ පොතෙන් මම මාව හොයාගත්තා කියලා මාව හදාගත්තා කියලා මම එක අඩියක් හරි ඉස්සරහට තිබ්බා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා ඒ පොත් පිළිවෙලින් අරගෙන කියවලා බලන්න. මගේ වැරද්දක් අඩුපාඩුවක් තිබ්බත් අනිවාර්යයෙන්ම මට කියන්න. මගේ FB page එක සංජලි ලියනගේ කියලා තියෙන්නේ. සිංහල ඉංග්‍රීසි වලින් දෙකෙන්ම ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඒකේ පිටුවට ඔයාලට පුළුවන් මැසේජ් එකක් තියන්න. ඉතින් නංගි මං කිව්වනේ විශේෂ දෙයක් තියෙනවා කියලා. ඉතින් විශේෂ දේ තමයි මම ඉස්සෙල්ලාම සුබ පතනවා නංගිගේ අලුත් පොත මෙයි මලක් වෙනුවෙන්. ඉතින් අපේ යාළුවන්ට කියන්නකො නංගි කොහොමද මේ පොත අපිට ගන්න පුළුවන් කියලා. ඔයාලට ඒක ගන්න පුළුවන් බටහිර අහස ප්‍රකාශන ආයතනයට මැසේජ් එකක් තියලා ඒ වගේම මගේ මං කලින් කිව්වා වගේ සංචලී ලියනගේ කියන Facebook පිටුවට මැසේජ් එකක් තියලා ඒ වගේම තව ඔයාලට පුළුවන් 0.72 කියන නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් තියන්නත් පුළුවන්. ඒ වගේම මේ වෙනකොට පොත්හල් ලබා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ඒ වෙනුත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ ස්ථාන වලින් ගන්න හැකියාව ඔයාලට තියෙනවා. ඔව් නංගි මට තව චූටි ප්‍රශ්නයක් තියෙනවා අහුවට කමක් නැද්ද? කාලය වේලාවත් ගිහිල්ලා තියෙන්නේ. දැන් නංගි කිව්වනේ අර නංගිගේ කතාවල අර හරි අමුතු පිරිමිනේ නංගි ගොඩනගන්නේ කියන්නේ අර කොන්දක් තියෙන
පිරිමි කියලා අර නංගි කිව්වේ. ඉතින් ඇත්තටම දැන් කතාවල ඔච්චර ආදරණීය විදිහට චරිත ගොඩනගන පිරිමි චරිත ගොඩනගන නංගිට ආදරයක් නැද්ද තාම? ඒකනම් මෙහෙමයි අයියේ මම පොත් පබ්ලිෂ් කරනවා තමයි. හැබැයි මට ඒක නම් පබ්ලිෂ් කරන්න බෑ. මං කියන්නේ තියනවා කියලා නෙවෙයි. මං කියන්නේ අනේ ඒක අපි රහසක් විදිහටම තියාගමු නේද? කියන්නේ හැබැයි මේ මට තව ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා. කෙනෙක් නෙමෙයි දෙන්නෙම ඉන්නවා. නුඹරිතුවක් අපේ මගේ දෙවෙනි නවකතා පොතේ නිසඳසක් තියෙනවා. ඒක දිලක්ෂණී චමෝද්දේ අක්කා. එයාට මම අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම මේ මගේ මැයි මලක් පොතේ පිටුපස කවරේ තියෙනවා ලස්සන කවි දෙකක්. ඒ කවි දෙක වෙනුනොත් මම විශේෂ කෙනෙක්ට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ මොන්ඩ්‍රනියෝමල් අයියට. එතකොට ඒ දෙන්නටම මගේ ස්තුති පුද කරනවා. ඒ වගේම මට කලින් කියන්න අමතක වුණා මගේ පාසල් මිතුරු මිත්‍රයන්ට. මොකද ඔවුන් නිසා තමයි මම ලියන්න පටන් ගත්තේ. ඉතින් ඔවුන්ටත් ස්තුතියි කියලා කියනවා. ඔව් නංගි ඉතින් නංගිටත් ස්තුතිවන්ත වෙනවා. හරිම නිහතමානී විදිහට මම නංගිට කතා කරාට පස්සේ නංගි අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙනවා කියලා බොහොම නිහතමානී විදිහට ඒ ඇරයුම පිළිගත්තට ඉතින් නංගි මම නංගිගේ අනාගතයට සුබ පතනවා. අපි නංගිගේ තවත් වෙනස් කෘති ඒ කියන්නේ වෙනස් ආරයන්ගේ කෘති බලාපොරොත්තු වෙනවා. මම නංගිට පුංචි යෝජනාවක් කරනවා. ඔයාට පුළුවන් නම් දවසක මේ මගේ යෝජනාවක් විතරයි. දැන් ඔයා ඉගෙන ගන්නේ විද්‍යාවත් එක්කනේ. එතකොට අපිට පාඨකයන්ට මේ විද්‍යාවත් මුසු කරලා කතාවක් එළියට යම් දවසක ඔබට හැකිනම් ලබා දෙන්න කියලා මම පුංචි යෝජනාවක් කරනවා. ඉතින් නංගිගේ අනාගතයට සුබ පතනවා. ඒ වගේම සංට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් නංගි අපි අදට සමුගන්නවා. බොහොම ස්තුතියි අයියේ. ඇත්තටම මමත් ස්තුතිවන්ත වෙන්න ඕනි මේ අක්කටයි අයියටයි දෙන්නටම මට ආරාධනා කරාට මේ වැඩසටහනට. අද අක්කා නැති වෙනත් අක්කටත් බොහොම ස්තුතියි. ඒ වගේම අයියේ ඔයා වැඩසටහන ඇත්තටම හොඳට කළා. මම බය වෙලා ආවේ ඒ වුණාට මේ අයියා ප්‍රශ්න අහන විදිහත් එක්ක උත්තර දෙන්න ලේසි වුණා. ඉතින් බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කළාට. ඒ වගේම අක්කට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා. හරි යාළුවනේ එහෙනම් අද අපිත් එක්ක අපේ රේඩියෝ සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙච්ච අපේ ලේඛිකාව තමයි සංජලි විහංගා ලියනගේ. ඉතින් අපි ඊගාව සතියෙත් ඔයාලාගේ ආලින්දයට එන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා මේ live chat with you and me රේඩියෝ සෙග්මන්ට්.